හැක කෙනෙක් කිව්වම තාමත් ගොඩක් අය හිතන්නේ අර හුඩි දාගෙන අඳුරු කාමරයකින් නම් කොළපාට කෝඩ් ටයිප් කරන කෙනෙක් ගැන නේද? ඕ ඒ චිත්‍රය තමයි තාමත් ප්‍රසිද්ධ. ඒත් අද අපි කතා කරන්න යන්නේ අර තාක්ෂණයට වැඩිය ඒ කීබෝඩ් එක පාවිච්චි කරන මිනිස්සු ගැන. අපේ මූලාශ්‍රය විදියට අපි පාවිච්චි කරන්නේ හැකර්ලාගේ මුහුණු හෙලි කිරීම. සයිබර් අපරාධයේ පිටුපස මිනිසා කියන ලිපිය. බලමු එහෙනම් මේ මිනිස්සු කවුද මොනවද කරන්නේ කියලා. ඒක හොඳ තැනක් පටන් ගන්න. මොකද ඇත්තටම මේ හැකරු කියන්නේත් අර හැංගීම් දැනීම් තියෙන බය වෙන වැරදි කරන අපි වගේම මිනිස්සු. නිකන්ම කේත ලියන මැෂින්ස් නෙමෙයි. කොහෙත්ම නෑ. එයාලගේ අභිප්‍රේරණය, එයාලා හිතන විදිය තේරුම් ගන්න එක අර සයිබර් ආරක්ෂාවට හරිම වැදගත්. එතකොට කොහොමද මේ මිනිස්සු ගැන හෝඩුවවල් හොයාගන්නේ? මම දැක්ක ලිපියේ කියනවා එයාලා ලියන දේවල් වලින් පව අඳුරගන්න පුළුවන්ලු නේද? ඔව් ඒක හරිම ඉන්ට්‍රස්ටිං කාරණයක්. එයාලා පාවිච්චි කරන භාෂාව, වචන, අක්ෂර වින්‍යාසය. අක්ෂර වින්‍යාසය ඒ කොහොමද? මෙහෙමයි. උදාහරණයක් විදියක කෙනෙක් behavior වෙනකොට behavior කියලා ලිව්වොත් එයා British English පාවිච්චි කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් බොකවන ඒ කියන්නේ හිතාමතාම දාන පොඩි වැරදි තියෙන පුළුවන්. behavior වගේ. සමහර විට එයාලගේ අධ්‍යාපන මට්ටම හංගන්නේ. එහෙමත් නැත්නම් එයාලා හිතාමතාම ටිකක් අඩුවෙන් දන්නවා වගේ පෙන්වන්න මේ phishing email එකක, chat එකක භාෂාවෙන්. ඉන්න රට, මව් භාෂාව ඒ වගේ දේවල්? ඔව් ඒ වගේ දේවල් ගැන අනුමාන කරන්න පුළුවන්. ඒ කියන්නේ තාක්ෂණයටත් වඩා එයාලගේ ලොකුම මෙවලම මිනිසුන්ගේ මනස පාලනය කරන එක. හරියටම. බෘෂ් නායක කියලා කියනෝනේ ආධුනිකයෝ සිස්ටම් හැක් කරනවා. වෘත්තිකයෝ මිනිස්සුන් වැහැක් කරනවා කියලා. ඒක බලවත් කතාවක්. ඇත්තටම. මූලාශ්‍රය කියනවා සයිබර් ප්‍රහාර 9%කට වඩා වැඩි ගානකට මුල මිනිස් අතපසු වීම කියලා. ඒ කියන්නේ අර නොහිතා ලින්ක් ක්ලික් කරන එක. ඔව්. ඒකම පාස්වර්ඩ් එක හැමතැනම දාන එක, බොරු කෝල් වලට අහු වෙන එක. ඕවට තමයි සෝෂල් එන්ජිනියරින් කියන්නේ නේද? ඔව්. මිනිස්සුන්ව මනෝවිද්‍යාත්මකව හසුරුවලා එයාලගෙන්ම තොරතුරු ගන්න එක. ෆිෂින් ගැන නම් අපි නිතරම අහනවානේ. අර account එක block වෙනවා වගේ කියලා බය කරලා ක්ලික් කරවෙලිව. ඔව් ඒකෙදි පාවිච්චි වෙන්නේ බයයි හදිස්සියයි. ඒත් තව ක්‍රම තියෙනවා. තව pre-texting කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ බොරු කතාවක් ගොතලා විශ්වාසය දිනා ගන්න එක. මම IT එකෙන් ඔයාගේ password එක දෙන්න වගේ. හරි. baiting කියන්නේ කුතුහලය අවසන් එක. free movies මෙතනින් ගන්න වගේ මොනවහයි දීලා malware දාන්න බලනවා. අර දොරල්ලන් එන්නකත් ඒ වගේ එකක්ද? ටේල්ගේටිං? ඔව් ඒකත් මිනිස්සුන්ගේ කරුණාවෙන් ප්‍රයෝජන ගන්න එක. අවසර නැති තැනකට රිංගනවා. මේ හැමදේම අපේ හැංගීම් වලට තට්ටු කරන ඒවා. එතකොට ඉතින් කොච්චර සල්ලි දීලා ෆයර්වෝල් ගත්තත් ඇන්ටිවයිරස් දැම්මත් වැඩක් නෑ. කවුරු හරි රැවටිලා පාස්වර්ඩ් එක දුන්නොත් එතනින් ඉවරයි. ඔව් සිස්ටම් එක ස්ට්‍රෝං වුණාට මිනිහෙක් රැවටුනොත් ඉතින් ආරක්ෂාව බින්ද වැටෙනවා. ඒකයි මිනිස්සු ඉලක්ක වෙන්නේ. ඒ වගේම මේකෙන් තනි පුද්ගල වැඩකුත් නැමෙයි වගේ නේද? අර ලිපියේ කියනවා crime as a service කියන්නේ. CAAS. ඕ ඒක දැන් ලොකු කතාවක්. හැකලා දැන් තනියම නෙමේ වැඩ කරන්නේ. කණ්ඩායම් ඉන්නවා. කණ්ඩායම් මොන වගේද? malware හදන අය ඉන්නවා. phishing කරන අය වෙනම. සල්ලි එකතු කරන අය තව කට්ටියක්. සමහර විට අර customer support පව දෙන අය ඉන්නවා. customer support හිතන්නකෝ රැන්සම්වෙයාර් ප්‍රහාරයකට ලක්ුණා කියලා. කප්පන් ගෙව්වට පස්සේ ෆයිල්ස් ආපහු ගන්න උදව්වට හෙල්ප් ඩෙස්ක් එකක් තියෙන අවස්ථා ගැනත් කියවෙනවා. ඇත්තටම සල්ලි අරගෙන උදව්වත් කරනවාද? ඒක නම් ටිකක් අමුතුයි. අපරාධයත් සේවාවක් විදිහට දෙන තැනට ඇවිත්. ඉතින් මේකෙන් පේනවා හැම හැක කෙනෙක්ම එකම විදිහේ නෑ කියලා. ඒක පැහැදිලි. මොනවද ප්‍රධාන වර්ග? එකක් ස්ක්‍රිප්ට් කිඩීස්. එයාලා වැඩිය දන්නේ නෑ අනුන්ගේ ටූල්ස් පාවිච්චි කරලා පොඩි වැඩ දානවා. ආතල් එකට වඩි. හැක්ටිවිස්ට්ලා ඉන්නවා. එයාලා දේශපාලන සමාජීය හේතුවලට පහර දෙනවා. රජයේ සයිට් වගේ. සයිබර් ක්‍රිමිනල්ස්ලා තමයි පොඩක්ම ඉන්නේ. එයාලගේ අරමුණ සල්ලි, වංචා, රැන්සම්වෙයාර්. එතකොට අර ඇතුළෙන්ම හානි කරන අය ඉන්සයිඩර්ස්. ඔව් ඒකත් භයානකයි. ආයතනයක තරහට හරි ලාභයකට හරි ඇතුලෙන් ප්‍රහාර දෙන අය. අන්තිමට ස්ටේට් ස්පොන්සර්ඩ්. රජයන්ගෙන්. ඔව්. ඔත්තු බලන හරිම රහසිගත දක්ෂ කණ්ඩායම්. එයාලා තමයි භයානකම. ඉතින් මේ හැම එකෙන්ම බේරෙන්න අපිම human firewall එකක් වෙන්න ඕන වගේ නේද? ඒක තමයි හොන්නම විසඳුම. අපිම තමයි අපේ ලොකුම ආරක්ෂාව. කොහොමද ඒක කරන්නේ? මූලිකම දේ හිතන එක. ක්ලික් කරන්න කලින් තප්පරයක් හිතන්න. අර ලින්ක් එක උඩට මවුස් එක ගෙනියන එක, hover කරන එක. ඔව්. ඒකෙන් බලන්න පුළුවන් ඇත්තටම යන්නේ කොහෙද කියලා. අර බය ගන්නවන හදිස්සි කරන ඊමේල් මැසේජස් ගැන දෙපාරක් හිතන්න. strong passwords හැමතැනටම වෙනස් ඒවා. අනිවාර්යෙන්.
පාස්වර්ඩ් මැනේජර් එකක් පාවිච්චි කරන එක හොඳයි. ඊටත් වඩා වැදගත් මල්ටි ෆැක්ටර් ඔතෙන්ටිකේෂන් MFA. අර ෆෝන් එකට කෝඩ් එකක් කෙන එක. ඔව් ඒ වගේ දෙයක්. ඒක ගොඩක් ආරක්ෂිතයි. Taman දැනුවත් වෙන එක වගේම අනිත් අයව දැනුවත් කරන එකත් වැදගත්. ඒ වගේම මේක IT එකට විතරක් බාර දෙන්න බෑ කියන එක කලමනාකාරීත්වයක් තීරුම් ගන්න ඕන නේද? අනිවාර්යෙන් සයිබර් ආරක්ෂාව කියන්නේ හැමෝගෙම වගකීමක්. ඉතින් බලන්න හැකර්ලා කියන්නේ මිනිස්සු. එයාලා අපේ මනෝභාවය පාවිච්චි කරනවා. එයාලා අපිව තීරුම් ගන්නවා. ඔව්. ඉතින් අපිත් එයාලා වැඩ කරන විදිහ එයාලගේ මනෝවිද්‍යාව තේරුම් ගන්න ඕන. අපේ ආරක්ෂාවට ඒක අත්‍යවශ්‍යයි. එහෙනම් අන්තිමට හිතන්න දෙයක් තියෙනවා. හැකර්වරු අපේ මානසික පක්ෂපාතිත්වයන් බයසස් අපේ හිතන විදිහවල තියෙන දුර්වලකම් ගසා කරනවා නම් එතකොට අපේම ඒ පක්ෂපාතිත්වයන් ගැන අපිවම රවට්ට ගන්න පුළුවන් විදිහ ගැන අපි දැනුවත් වෙන එක සමහර විට අපේ ආරක්ෂාවේ තියෙන ශක්තිමත්ම ඒත් අපි වැඩියෙන්ම අමතක කරන කොටස වෙන්න බැරිද? ඒක ඇත්තටම ගැඹුරින් හිතන්න ඕනේ ප්‍රශ්නයක්. මේ කතා බහට එකතු වුණු හැමෝටම ස්තුතියි.